IT ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න හැමෝම දන්න දෙයක් තමයි මේ පහුගිය කාලේ IT ප්‍රොෆෙෂනල්ස්ලාට එච්චර හොඳ කාලයක් නෙවෙයි. සමහරක් විට AI එක නිසා කියන්න පුළුවන්. සමහරක් විට අපේ IT මාකට් එක හොඳටම සැචුරේටඩ් කියන්න පුළුවන්. මොකක් හෝ හේතුවක් නිසා IT මාකට් එකේ ජොබ්ස් මාර කම්පිටිටිව්. ජොබ් එකක් නෙමෙයි ඉන්ටර්න් එකක් හොයාගන්න එකත් මාර කම්පිටිටිව් වෙලා තියෙනවා. අන්නේ ඒ ප්‍රශ්නයට පොඩි විසඳුමක් විදියට මගේ එක්ස්පීරියන්ස් එක කියන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. කොහොමද ලේසි කියන්නේ ඇත්තටම ලේසි නැහැ. කොහොමද ජොබ් එකක් හොයාගන්න try කරන්නේ? නැත්තම් කොහොමද apply කරන්නේ? කොහොමද CV එක මොන වගේද තියෙන්න ඕනේ? අන්න ඒව ගැන තමයි මෙන්න මේ වීඩියෝ එකෙන් අද මම කතා කරන්න යන්නේ. ජොබ් ඇප්ලයින් ගැන කතා කරද්දී අනිවාර්යෙන් මූලිකම දේ තමයි CV එක. ඔයාගේ CV එක අනිවාර්යෙන්ම පරණ විදිය කියලා කියන්නේ ෆොටෝ එකක් දාලා නැත්තම් කලර්ෆුල් විදියට ඩිසයින් කරනවට වඩා 2026 දී නැත්නම් 2027 දී එන අවුරුද්දේදී අනිවාර්යයෙන් වගේ CV එකේ ATS ෆ්‍රෙන්ඩ්ලි විදියට හදන්න. මොකද ලංකාවේ සමහර කම්පැනිස් තියෙනවා ATS සිස්ටම්ස් යූස් කරන්නේ නැති. ඒ වුණාට බහුතරයක් ATS සිස්ටම්ස් යූස් කරනවා. at least ATS සිස්ටම් යූස් නොකරත් එයාලා ගොඩක් අයට බල්ක් විදියට CV එක අරගෙන සමහරකට එයාලම හදාගත්ත චූටි ඇප් සොෆ්ට්වෙයාර් එකකට වගේ දාලා රැක් සිස්ටම් එකකට වගේ දාලා වාගේ CV ටික ෆිල්ටර් කරලා ගන්න පුළුවන්. එයාලා ATS සිස්ටම් යූස් නොකරත්. එතකොට එතනදී ඒකට ඔප්ටිමයිස් වෙන විදිහට වගේ CV එකව හදන්න ඕනේ. සමහරක් විට වාට හිතේවි දැන් අපි ෆොටෝ එකක් දානවද නැද්ද කියලා. ඕක මෙහෙමයි. ATS සිස්ටම් එකේදී අතන ෆොටෝ එකක් කියන දේ සමහරක් විට වෙන කැරක්ටර්ස් නැත්නම් අපි කියමු සමහරක් එක කැරක්ටර්ස් ASCII කැරක්ටර්ස් විදියට ඒක රෙන්ඩර් වෙන්න පුළුවන්. එතනදී තමයි මේ ATS සිස්ටම් එකේදී කට්ටිය ෆොටෝස් දාන්න එපා කියලා කියන්නේ. ඒත් සමහරක් විටවා CVs දෙකක් හදාගන්න අනිවාර්යයි. එක CV එකක් තියෙන්න පුළුවන්. ඔයගේ සම්පූර්ණ ATS friendly CV එක black and white නැත්නම් චුට්ටක් blue වගේ දාලා පොඩි highlights ටිකක් හදලා ATS friendly CV එක හදන්න පුළුවන්. ඊට අමතරව තව CV එකක් හදාගන්න ATS friendly CV එකටම චුට්ටක් පැත්තෙන් align කරලා ඔයගේ image එක පොඩ්ඩක් side එකට add වෙන්න දාලා මම මේ දෙකේම පොඩි photos දෙකක් දාන්නම් මේ වීඩියෝ එකේ display එකෙන්. ඔයාලට ඒක උතකොට වෙනස බලා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම CV දෙකක් හදාගන්න එක කම්පැනිස් වලට එක CV එකකින් apply කරන්න. එතකොට ඒ වගේම තව කියන්න ඕන අනිවාර්ය දෙයක් තමයි ඔයා CV එකෙන් apply කරද්දී එක ජෙනරල් CV එකක් හදාගෙන හැම ජොබ් ඇප්ලිකේෂන් එකකටම දාන්න එපා. මොකද ඒකට හේතුව ඔයාගේ CV එක කොච්චර ඇප්ලයි කරලා සමහර ජොබ් ඩිස්ක්‍රිප්ෂන් නැත්නම් අපි JD කියලා කියනවා කෙටියෙන් JD වලදී සමහරක් වෙලාවට ඔයාගෙන් ඉල්ලන ස්පෙસિෆික් රික්වයර්මන්ට්ස් වෙනස් වෙන්න පුළුවන් එකින් එකට. අනිවාර්යයෙන්ම දැන් ගොඩක් AI tools තියෙනවා. ඔයාට ඕනම AI tool එකක් යූස් කරලා ඔයාගේ දැන්ට තියෙන CV එකකට දීලා ඔයාට හදා ගන්න පුළුවන් මේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකට ඔයාගේ සූටබල් ස්කිල් එක ගාන්ට එක මැනේජ් කරලා ඔයාට හොඳම ඔප්ටිමයිස් CV එක හදා ගන්න පුළුවන්. මෙතනදී කීයටවත් බොරු දාන්න යන්න එපා. අපි ඒකට හේතුව ඊළඟ ස්ටෙප් එකේදී කතා කරමු. ඔයාගේ CV එකට බොරු දාන්න එපා කියපු හේතුව තමයි අනිවාර්යයෙන් ඔයාගේ CV එකකින් A to Z ප්‍රශ්න අහන ඉන්ටර්විව් එකදී. ඔයා අපි කියමු උදාහරණයක් විදිහට මම පර්සනල් උදාහරණයක් කියන්නම්කෝ. මම ගොඩාක් කලින් මගේ ෆස්ට් ඉන්ටර්න්ෂිප් එක කරන කාලේ 2024 දී වගේ මම ගෝ කරලා තිබ්බා. ඒත් මට දැන් ඇත්තටම ගෝ මතක නැහැ කිසිම දෙයක්. මට දුන්නොත් ලර්න් කරලා කරන්න පුළුවන්. බට් මට ඇත්තටම ප්‍රශ්නයක් આવුවොත් ඉන්ටර්විව් එකේදී ෆේස් කරන්න මතක නැහැ. ඒක නිසා ඔයා කවදාවත් ඒ වගේ දෙයක් ඒ වගේ CV එකේ දාන්න එපා. මොකද ඔයාගේ CV එකේ දාලා තියෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් ඔයාගේ ඉන්ටර්විව් එකට කතා කරලා කියනවා වගේ මෙන්න මේකෙන් මගෙන් ප්‍රශ්න අහන්න කියලා. හදිස්සියේ ඒ ටෙක්ස්ට් එකෙන් හරි මොකක් හරි දෙයකින් වගේ ප්‍රශ්නයක් ඇහුවා. ඔයා එතනදී හිර වුණොත් ඔයා අනිවාර්යෙන්ම රිජෙක්ට් වෙන තියෙන chance එක වැඩි. ඒක නිසා ඔයා CV එකට දාන්න මොකක් හරි කරුණක් තියෙනවනම් අනිවාර්යෙන් මේක දෙපාරක් තුන් පාරක් නෙමෙයි හතර පාරක් කර හිතන්න අනිවාර්යෙන්ම ඒක දානවද නැද්ද කියලා ඔයාට ඒකෙන් ප්‍රශ්නයක් આવොත් උත්තර දෙන්න පුළුවන්ද කියලා. මම කියන්නේ එක්ස්පර්ට් ලෙවල් එකටම දැනන් ඉන්න ඕනේ කියලා. ඒත් ඔයාට ඉන්ටර්විව් එකේදී අහන බේසික් ප්‍රශ්න වලට අනිවාර්යෙන්ම උත්තර දෙන්න පුළුවන් මට්ටමකට ඒ ස්ටැක් එක හරිය ලැන්ග්වේජ් එක හරිය දැනගෙන ඉන්නම ඕනේ. අනිත් දේ තමයි ඔයාගේ CV එක අනිවාර්යෙන්ම projects at least 5ක්වත් list කරන්න. මේවා university projects වෙන්න පුළුවන් කැමති project එකක් වෙන්න බෑ at least 5ක් list කරන්න. ඔය පහම deploy කරලපු hosted links තියෙනවා නම් වඩාත් හොඳයි. එහෙම නැත්නම් අඩුම තරමේ 3කවත් deployed links එක්කම දාන්න. මොකද එතකොට interview කරන කෙනාට හරි නැත්නම් CV එක shortlist කරද්දී හරි එයා කෙනාට ගිහිල්ලා click කරලා බලන්න පුළුවන්. මේ කෙනා ඇත්තට මේක කරලා තියෙනවද නැද්ද කියලා. ඒක proof එකක් විදියට තමයි එතකොට ගණන් ගන්නේ. අපි කියමු ඔන්න ළමයි 100ක් apply කරනවා projects 5 ගානේ ගොඩක් කට්ටිය apply කරනවා. ඒත් ඒකකවත් links නැහැ කියමුකෝ. GitHub link එක විතරයි තියෙන්නේ. ඒක deploy කරලා නැහැ. අන්න එතනදී ඔයාගේ project එක අනිවාර්යෙන් කැපිලා පේනවා. මොකද ඔයා already deploy කරපු systems තියෙනවා. ඒකින්ද අනිවාර්යෙන් projects 3ක් deploy කරලා තියාගන්න. මේ projects 3න් අඩුම තරම 2ක්වත්
ෆුල් ස්ටැක් ඇප්ලිකේෂන් වෙනවා නම් වඩාත් හොඳයි. මම මේ බේසිකලි කතා කරන්නේ software engineering students ලට jobs වලට යන්න ඉන්න intern නෙමෙයි jobs වලට යන්න ඉන්න software engineering students ලට. එතකොට එතන full stack application තුනක් නැත්නම් දෙකක් තියෙනවා නම් වඩාත් හොඳයි. full stack application කියන්නේ මොකද්ද? front end එක තියෙනවානේ, back end එක තියෙනවා, database එක තියෙනවා, අනිවාර්යෙන් cloud එකක ඒක integrate කරලා තියෙනවා. මේ ඔක්කොම එකිනෙකට communicate වෙන්න ඕනේ. මේක microservices වෙන්න පුළුවන්, serverless වෙන්න පුළුවන්. මොකක් හෝ design patterns use කරලා full stack service එකක් විදිහට එතකොට ඔයාලට A to Z ඒ කියන්නේ requirement gathering එකේ ඉඳන් ආපහු Q&A QA එකේදී test කරලා ආපහු bug fix කරන level එකට යනකම් මේක තියෙනවා. අනිත් දේ තමයි අනිවාර්යෙන් මේ projects අනිවාර්යෙන්ම ඔයා මේවා හදද්දී team එකක් එක හදන්න පුළුවන් නම් තනියෙන් හදනකොට ගොඩක් එක වැදගත්. ලොකුම හේතුව තමයි අපි කියමු එක අපි තනියෙන්ම හදලා අපි GitHub එක දාන්න සෑන් CV එකට දානවා. ප්‍රශ්නයක් නැහැ. ඒත් අපි මේක ටීම් එකක් එක හැදුවට පස්සේ ඉන්ටෝ කරන කෙනා දන්නවා මෙයා මේක ටීම් එකක් හදලා තියෙන්නේ. එතකොට Git repository එකක් use කරලා එතකොට එයා දන්නවා manage කරන්න කොහොමද කියලා මේ Git repository ටීම් එක handle කරන්න කොහොමද කියලා ඒ වගේම conflicts resolve කරන්න කොහොමද කියලා මෙතනදී කට්ටියත් එක්ක එන ඊපස්සේ branch naming conventions නැත්නම් commit naming conventions මේ වගේ දේවල් ඔය ඉගෙන ගන්නවා කියලා දන්නවා ටීම් එකක් එක වැඩ කරද්දී. තනියෙන් වැඩ කරනවට වඩා. ඊට පස්සේ ඔයාගේ at least එක project එකක්වත් මම කියන්නේ මේ at least ඔක්කොම පුළුවන් නම් වඩාත් හොඳයි. at least එක project එකක්වත් ඔයාට A to Z කිසිම ප්‍රශ්නයක් නැතුව අහන හැම අස්සක් මුල්ලක් නෑරම explain කරන්න පුළුවන් වෙනවා කිසිම issue එකක් නැතුව. දැන් මේක අයි මෙහෙම text stack එක use කරන්නේ. දැන් එහෙම ප්‍රශ්නයක් ආවට පස්සේ මේක university එකේ use කරන්න කිව්වා. මේක මේ company එකේ use කරන්න කිව්වා. මේක අපි යාළුවොත් එක්ක use කරමු කියලා හිතුවා. එහෙම බෑ. හැම එකකම trade off වා කියන්න පුළුවන්. අපි MySQL යන්න නැතුව PostgreSQL ගියේ මේකේ binary JSON තියෙන ඉඳ අන්න ඒ වගේ real reason දෙන්නවට පුළුවන් වෙනවා. ඊපස්සේ ඊළඟ දේ තමයි අනිවාර්යයෙන්ම මේ දැන් මම කියන්නේ මේ at least එක project එකක්වත් මේ project එකේ ඔයාගෙන් අහන හැම ප්‍රශ්නයක්ම ඔයාට ඒකට proof එක දෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි. දැන් උදාහරණයක් විදියට දැන් ඔයාගෙන් අහනවා අයියෝ මේක Terraform use කරේ. ඊපස්සේ කියන්න පුළුවන් මම මේක Terraform use කරු main reason එක තමයි මට නිතරම console එකට log වෙවි සමහරක් විට මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩිප්ලොයි කරන්න අමාරුයි. මෙන්න මෙහෙම රීසන් එකක් ආවා විනාඩි 4-5ක් යනවා සමහරකට EC2 ඉන්ස්ටන්ස් හදන්න ක්ලික් කරලා ඇතුළට ගිහිල්ලා ওই වැඩ ටික වෙන්න. ඒකින්ද මම අන්නේ ටයිම් එක අඩු කරගන්න ඕනේ හින්දා තමයි Terraform එකක් හැදුවේ. ඊට පස්සේ ඒ වගේම ඔයාලට Terraform එකේ තියෙන security check කරන්න පුළුවන් check out කියලා library එකක් තියෙනවා GitHub එකේ. GitHub actions එකට integrate කරලා එකෙන් check කරන්න පුළුවන්. අන්න ඒ වගේ ඔයාලට proof එක කියන්න පුළුවන්. එතකොට එයාලා දන්නවා ඔයා already මේවත් එක වැඩ කරලා තියෙන නැතුව නිකන් බොරුවට කියන කෙනෙක් නෙමෙයි කියලා. ඒකින්ද අනිවාර්යයෙන්ම එක ප්‍රොජෙක්ට් එක ගැන A to Z අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න. ඊළඟ සහ මම හිතන විදිහට වැදගත්ම දේවල් වලින් එකක් තමයි ඔයාගේ ස්ටැක් එක. දැන් උදාහරණයක් විදියට ඔයා front end කරන React වෙන්න පුළුවන්. ඊපස්සේ back end අපි කිව්ව Spring Boot කියලා. ඊපස්සේ ඔය වගේම database MySQL නැත්තම් ඊපස්සේ වගේ Mongo DynamoDB වගේ දෙකක් තියෙනවා SQL and NoSQL. ඊපස්සේ ඒකත් එක්ක cloud එකක් තියෙනවා. මොකද Azure, AWS, GCP කැමති එකක්. මේ ස්ටැක් එක ඔයා පුළුවන් තරම් එක්ස්පර්ට් කරන්න. ඒ කියන්නේ මම මෙතනදී කියන්නේ ඔයා මේකෙන් A to Z ආකිටෙක්ට් කෙනෙක් තරම් දැනගෙන ඉන්න ඕන කියලා. ඒ කියන්නේ මේ දෙන් මොකක් හරි ප්‍රශ්නයක් අහුවොත් කියා ගන්න පුළුවන් තරමට. දැන් හොඳම උදාහරණ තමයි ඔයාගෙන් අනිවාර්යෙන් software engineering interview එකේදී ඔයා React කරලා තියෙනවා නම් අහන දෙයක් තමයි මොකද්ද මේ hook එකක් කියලා කියන්නේ. class component and functional components අතර වෙනස. ඒ වගේම ඔය ප්‍රශ්න දෙක මම දැන් කිව්වා වගේම ඕක හැමෝම දන්න. ඔය හැමෝම අහන ප්‍රශ්නට හැමෝම එකම උත්තරය දෙන්නේ. මේ උත්තරේ වෙනස් විදියකට දෙන්න පුළුවන් කියලා ඔයාලට පෙන්වන්න පුළුවන් නම් ඔයාලට ඒක ඔයාලට වෙනම added advantage එකක් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා නිතරම ඒක ඔයාගේ stack එක නිතරම optimize කරගෙන ඉන්න. තව stack communicate කරනවා කියලා කියන්නේ අපි. ඒ කියන්නේ ඔයා front end එක back end එක කොහොමද communicate කරන්නේ? ඊට පස්සේ back end එක database එකත් එක්ක communicate කරන්නේ කොහොමද? transaction handling කරන්නේ database එක. ඊපස්සේ දැන් උදාහරණයක් දැන් අපි දැන් කතා කරපු React එක තියන්නේ. React එකේ framework එකක් තියෙනවා Next.js කියලා. දැන් ওই Next.js එකයි අපි React එකට React use කරනවා නම් React use කරන්නේ Next.js use නොකර. දැන් අන්න ඒ වගේ දේවල් ඔයා දැනන් ඉන්න ඕනේ. ඇයි එහෙම දැනන් හිටියන් පස්සේ ඒක trade off එක ඔයාලට කියන්න පුළුවන් වෙන එක. ඔයාලට ඒක ලොකු advantage එකක්. ඒ වගේම මතක තියාගන්න ඕන දෙයක් තමයි හැමෝම ChatGPT දාලා ඉන්ටර්වොකේෂන්ස් අරගෙන පාඩම් කරගෙන යන්නේ. ඒක හැමෝම කරන දෙයක්. දැන් එතනදී obviously same answer එක තමයි හැමෝම දෙන්නේ. එතනදී ඔයාලට පුළුවන් නම් සාමාන්‍ය කෙනෙක්ට වඩා වෙනස් answer එකක් දෙන්න. අනිවාර්යෙන් එතන ඔයාලට චූටි අප් එකක් තියෙනවා. ඒකෙන්ද ඔයා නිතරම ඔයාගේ real experience නිතරම ඔයාගෙන් අහන ප්‍රශ්නකට embed කරන්න. මම මෙහෙම කරලා තියෙනවා. ඒක නිසා මම මෙන්න මේක තමයි use කරේ. අන්නේ විදියට
ඔයාලට කියන්න පුළුවන් ඒක මාරම ඉම්පෝටන්ට් වෙයි වගේ ඉන්ටර්විව් එකේදී ඔයාලට ඔෆර් එකක් ගන්න. ඊළඟ දේ තමයි හැමෝම මගෙන් අහනවා ඔක සර්ටිෆිකේෂන්ස් තියෙන්න ඕනද? මෙහෙමයි. ඔකට ලේසි ආන්සර් එකක් නැහැ. සර්ටිෆිකේෂන්ස් තිබ්බොත් හොඳයි. හැබැයි සර්ටිෆිකේෂන්ස් නැහැ කියලා ඒකෙන් අදහස් වෙන්නේ ඔයාව කම්පිටිෂන් එකෙන් පල්ලෙහාට එනවා කියලා. මොකද ඒකට විශේෂම හේතුව ගොඩක් සර්ටිෆිකේෂන්ස් තිබ්බත් ගොඩක් කටේ රියල් ලයිෆ් එක්ස්පීරියන්ස් නැහැ. ඒ වගේම රික්‍රූටර්ස්ලාත් මේක දන්නවා. ඒකෙන් හින්දා ගොඩක් කට්ටිය සර්ටිෆිකේෂන්ස් මත්තම ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. ඒ තව කෙනෙක්ට සර්ටිෆිකේට් එකක් තියෙනවා. ඔයාට ඒ සර්ටිෆිකේට් එක නැහැ. හැබැයි අනිත් ඔක්කොම ඔයාලා දෙන්නගෙම සමානයි. අන්නේ වෙලාවදී ඔබ්වියස්ලි ගොඩක් අය රික්‍රූටර් කෙනෙක් තෝරගන්නේ සර්ටිෆිකේට් එක තියෙන කෙනා. සමහරකට ස්කිල් එක නැති වෙන්න පුළුවන් සර්ටිෆිකේට් එක තිබ්බට ඒත් එයා සර්ටිෆිකේට් එක කරලා තියෙන ඩෙඩිකේෂන් එක සමහරකට රික්‍රූටර් ඉම්පෝටන්ට් වෙන්න පුළුවන්. මේක බයස් කේස් එකක්. ඒත් නිතරම සර්ටිෆිකේෂන් එක කරන්න පුළුවන් නම් කරන්න. මම මගේ කලින් වීඩියෝස් වල කියලා තියෙනවා AWS ස්කිල් බිල්ඩ් එකේදී ඔයාලට ෆ්‍රී සර්ටිෆිකේෂන්ස් ගොඩක් කරන්න පුළුවන් cloud ගැන. ඒ වගේම React සර්ටිෆිකේෂන්ස් කරන්න පුළුවන්. Udemy නැත්නම් Coursera වගේ platform ගොඩක් තියෙනවා. සර්ටිෆිකේෂන්ස් කීපයක් කරලා වගේ LinkedIn එකේ ලිස්ට් කරලා තියන්නේ. ඒ වගේම වගේ CV එකට ඇඩ් කරගන්න පුළුවන්. මේකෙන් ඔයාලට හොඳ කොහොමද කියන්නේ අපි ඒක පොඩ්ඩක් උඩට එන chance එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඒක මත්තම ඩිපෙන්ඩ් වෙන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඒත් ඔයාලට සොලියුෂන් ආකිටෙක්ට් ඇසෝසියේට් නැත්නම් සොලියුෂන් ආකිටෙක්ට් ප්‍රොෆෙෂනල් ඒ කියන්නේ මම කියන්නේ සර්ටිෆයිඩ් ලෙවල් එකේ හොඳ ලෙවල් එකේ සර්ටිෆිකේෂන් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක ඇඩ්වාන්ටේජ් එකක්. ඒ වගේ දෙයක් තියෙනවා අනිවාර්යයෙන්ම ඇඩ් කරන්න. ඒ වගේ මම කියන්නේ Coursera Udemy වගේ දේවල් ඒක තියෙන එක ඇඩ්වාන්ටේජ් එකක් වෙන්න පුළුවන්. බට් ඒක මතම ඩිපෙන්ඩ් වෙන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ. අනිත් දේ තමයි හැමෝම ජොබ් ඇප්ලයි කරද්දී ජොබ් දාගෙන යනවා. ඒ කියන්නේ අද 5ක් දැම්ම හෙට 20ක් දැම්ම අනිද්දා 30ක් දැම්ම ඊපස්සෙන් අනිද්දා 100ක් විතර දානවා. ඔය දේ හොඳ වෙන්න පුළුවන්. අර අපි කියන්නේ අර ඔන්න අපි ගලකින් ගහනවා සමහරකට ඇට්ලීස්ට් එක අඹ ගෙඩියක් හරි වැටේ කියලා. ඔය නිකන් ඔය බේස් එක මත ඔක හරියන්න පුළුවන්. ඒත් මම කියන්නේ මෙහෙම කරන්න. හදාගන්න Excel ෆයිල් එකක්. Excel sheet එකක් හදාගන්න. ඔයාලා Google account එක free හදාගන්න පුළුවන් නේ. ඊපස්සේ ඒකේ වගේ දාන company name, company tech stack, have you applied or not. ඊපස්සේ like when have you applied ඒ කියන්නේ ඒ වගේ ඊපස්සේ first call එක ආවද, second call එක ආවද, first interview එක තිබ්බද ඒ වගේ ඔයා track කරන්න හැම company එකක්ම. ඊපස්සේ ඔයාලට පුළුවන් ඔයා apply කරේ මොන companyද, මොන company වලින්ද call එක ආවේ, මොන company call එක ආවේ නැත්තේ. ඒ වගේම මම use කරපු එක දෙයක් තමයි අනිවාර්යයෙන්ම ඔයා company එකට apply කරද්දී මොකද ඔයාගේ CV එක දැන් අපි ඉස්සෙල්ලා කතා කරන්නේ first එකේදී වෙනස් වෙනවා කියලා. ඒ වෙනස් වුණ CV එක නිතරම Google Drive එකට දාලා ඒ drive එකේ attach කරපු link එක අර Excel file එකට දාන්න. ඊට පස්සේ ඔයා දන්න call එනකොට ඔයාට analyze කරන්න පුළුවන් මේ company එකෙන් මට call එක ආවා මෙන්න මේ CV එකට. but මේ company එකෙන් මට call එක ආවේ නැහැ මේ CV එකට. දැන් එතකොට ඔයාට analyze කරලා බලන්න පුළුවන් මේ දෙකේ difference එක මොකක්ද? ඇයි මට call එක ආවේ නැත්තේ? සමහරකට මගේ tech stack එක අවුල්ද? අන්න ඒ වගේ analyze කරලා ඔයාට ඒ කියන්නේ end of the month ඔයාට කියන්න පුළුවන් මට ඊළඟ ජොබ් එකට දාන්න මට අනිවාර්යයෙන්ම ෂුවර් කෝල් එකක් ගෙන්න ගන්න ඕන නම් මම මොන විදියටද ඒකට ඇප්ලයි කරන්න ඕනේ. අන්න එහෙම හිතලා වාරි ස්ට්‍රැටජික් විදියට ජොබ් වලට ඇප්ලයි කරන්න පුළුවන්. දැන් අපි කරුණු කීපයක්ම කතා කරන්නේ. දැන් මම හිතනවා ඔයාලට දැන් අයිඩියා එකක් ඇවිල්ලා ඇති. at least basic idea එකක් ඇවිල්ලා ඇති. ජොබ් එකකට ඇප්ලයි කරද්දී කොහොමද ඇප්ලයි කරන්න ඕනේ. නැත්නම් අපි කොහොමද ඒකට පෙර සූදානමක් ළඟා කරගන්නේ. අන්න ඒ වගේ දේවල් මම හිතනවා ඔයාලට අයිඩියා එකක් එන්න ඇති කියලා. ඒ වගේම මෙතනත් ඇති අනිවාර්ය ජොබ් ඉන්ටර්වියුස් ගිහපු ගොඩක් කට්ටිය. දැන් ඔයාලගේ වෙනම එක්ස්පීරියන්සස් ඇති. ඒක කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි කතා කරමු ඒව ගැන. අපි ඩිස්කෂන් එකක් කරන් යමු. ඒ වගේම නෙක්ස්ට් වීඩියෝ එක මම අරන් එන්න හදන්නේ කොහොමද ජොබ් ඉන්ටර්වියු එකක් ආපු කෙනෙක් ඒකට ෆේස් කරන්න කොහොමද කියලා. දැන් ඔයා ෆස්ට් ස්ටෙප් එක දැන් මේ ෆස්ට් වීඩියෝ එක ඔයා බලලා ඉවර නම් අනිවාර්යයෙන්ම තව දවස් කීපයකින් සති කීපයකින් ඔයාලට ඉන්ටර්වියු එකක් සෙට් වෙන්න පුළුවන්. එතනදී කොහොමද ඉන්ටර්වියු එක ෆේස් කරන්න කියලා අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරමු. ඒකෙන් හින්දා අනිවාර්යයෙන්ම මේක මිස් කරගන්නොත් මේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට තියෙන ඕන ප්‍රශ්නයක් කමෙන්ට් එකේ දාන්න. නැත්නම් ඔයාලට මාව LinkedIn through මට message කරන්න පුළුවන්. මගේ ඔක්කොම social links මම description එකේ දාලා තියන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා. good luck with your job seeking.